Hi, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහමද? මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් මේ තමයි මැයි 9 වෙනිදා. ඒ කියන්නේ අද අපිට දවල් දානේ දවසක් අපේ ගමේ පන්සලට. ඉතින් අම්මා උදෙන්ම දානෙමේ උයන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔය තියෙන්නේ අපේ අම්මා අද දවල් දානට හදන දේවල්. ඉතින් මේ තියෙන්නේ අපි මේ වෙසක් එකට දන්සලක් දෙනවා. අපි ඉස්සෙල්ලා ඇසලයකට තමයි හැම පාරම දන්සල් දුන්නේ. ඒ වුණාට පළවෙනි පාට තමයි අපි අයිස්ක්‍රීම් දන්සලක් දෙන්නේ. එහෙනම් ඉතින් ඔයාලත් මේ අවට ඉන්නව නම් අපේ අයිස්ක්‍රීම් දන්සලට එකතු වෙන්න කියලා මම ආදරෙන් ආරාධනා කරනවා ඔයාලට. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. දැන් දානේ උයලා ඉවරයි. දානේ බාස්කට් ගේන්න යන්න බැරි වුණ හින්දා ගෙදර තියෙන භාජන වලට පූජාව, ඒ කියන්නේ දානේ බෙදෙන ගමන් තමයි ඉන්නේ. ඔය ඉතින් සුදු ලුණු මාළුව මේ තියෙන්නේ තිබ්බටුයි මඤ්ඤොක්ක කොලයි දෙක දාලා කලවන්නට හදපු මේ කොළ මැල්ලුමා ඉන්නල මාළුවයි මෑ කරලුයි මසුයි. ඉතින් ඉතින් ටික තාමනත වටාන පරිප්පු හදලා තිබ්බා. වටාන පරිප්පුයි ඔය ටික තමයි ඉතින් හදලා තිබ්බේ. දැන් අපි දානේ බාස්කට් ටිකට දාලා ඉතින් අපේ අම්මා ඊයේ රෑ සවුදොදොල් හැදුවා පන්සලට අරන් යන්න. සවුදොදොලුයි යෝගටුයි කෙසෙල් ගෙඩියත් ගත්තා. ඉතින් අපි දැන් එහෙනම් පන්සලට ගිහිල්ලා හම්බ වෙමු. අපි පන්සලට ආවා. ඉතින් මම ඔයාලට මේ ඉස්සෙල්ලා මේ මාල්ටෙන්කේ පෙන්නලා ඇති. අපි දානේ පන්සලට අරන් ගියපු දවසක ඉතින් මේ ඉන්නේ ලස්සන යාළුවෝ ටිකක්. ඉතින් අපි දානේ බාස්කට් ටිකක් ඉතින් තියලා අපි දැන් දානේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න තමයි මේ යන්නේ. තිබ්බ බුදුමැදුර අයින් කරලා දැන් අලුතෙන් බුදුමැදුරක් හදනවා. ඔය පේන්නේ ඔයාලට ඒ හදන බුදුමැදුර. ඉතින් ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා මට ඉතින් අතින් කන්න බෑ වගේ හිතුන හින්දා අම්මට කියලා බත් ටිකුත් කවාගෙන මායි අම්මයි අපි දෙන්නත් එක්ක ගියා අපේ වටේ පිටේ ගෙවල් ටිකට කෑම බෙදන්න. අපිට අද හම්බ වෙලා අපිට නෙමෙයි අපේ පොඩි අයියා අරන් ඇවිල්ලා තියෙනවා. යයියා ගෙනහල්ලා තිබ්බා රෝස වර්ග ගෙඩියක්. ඉතින් මේ තියෙන්නේ ඒ රෝස වර්ග ගෙඩිය. චූටි ආච්චි අම්මයි දෙන්නත් එක්ක එකතු වෙලා ඒක මතුළු කෙලෙව්වා. ඉතින් මගේ වැඩේම කන එක තමයි. ඒක ඇත්තටම පුදුම රහක්. රෝස වර්ග සාමාන්‍ය ගොඩක් රහයිනේ. ඉතින් අයියා අරන් ඇවිල්ලා තිබ්බා. ඒක ඇත්තටම ගොඩක් රහයි. මං ආසාවෙන් කන්නෙම ඔය වගේ වර්ග හම්බුනහම තමයි. ඉතින් දැන් ඕකත් කාලා දවාලින් තමයි ඉතින් අපිට ඕක හම්බ උනේ. දැන් ඉතින් ඔය රෝස වර්ගත් කාලා අපි බලාගෙන ඉමු අද දවසේ ඉතුරු ටික කොහොමදමයි ගෙවෙන්නේ කියලා. ඉතින් අපේ දට ආපු අලුත් සමාජිකයෝ දෙන්නෙන් එක්කෙනෙක් අනිත් එක්කෙනා නම් ටික දවසක් ගිහිල්ලා මැරුණා. ඉතින් හරි දුකයි. මෙයාව හරි ආදරෙන් අප්පල්නවා. ඔයාලට ඉස්සරහට ලස්සන වැඩක් අපේ බලා ගන්න පුළුවන්. අපේ නෙවෙයි ඇත්තටම මෙන්න මේ අයියාගේ. ඉතින් මේ දවස්වල වෙසක් එකට කූඩු හදනවනේ. ඉතින් ඒ හින්දා මේ අයියා පොඩි වැඩක් පටන් ගත්තා. ඉතින් වෙසක් එකට අපිට ඒ වීඩියෝස් මම YouTube එකේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු ඉන්නවා. එහෙනම් වෙසක් එකට මේ දාසරේ ලස්සන බ්ලොග් එකක් අරගෙන එන්නම්. අපි යනවා මීරා පන්සල්. ඇඟිල්ල නේ
උණ බටවලට උණ බල කපන්න ගිහිල්ලා තියා. මේ දවස් ටිකේ පන්සලේ බෝධි පූජාවක් තියෙනවා. ඉතින් අපේ බෝධි පූජාව ඉවර වෙන්නේ හෙට. ඉතින් එතකන් අපි බෝධි පූජාව තියන්න යන්න එපැයි. ඉතින් මායි අම්මයි දෙන්නත් එක්ක ගිහිල්ලා මල් වටි හදලා ගිලාම්පස දැහැත් තියලා අපි දැන් මේ හදන්නේ දැන් මල් පහන් පූජා කරන්න. ඉතින් අපි බුදුගෙට ගිය වෙලාවේ මම ඉතින් පොඩි වීඩියෝ ක්ලිප් කෑල්ලක් ගත්තා. ඉතින් අපි දැන් පහන් පත්තු කරමු. ඒක අම්මා පහන් ටික පත්තු කරා. ඉතින් අපේ මිදාපාර වැලේ පිපිලා තිබ්බා මෙන්න මේ කඩුපුල් මල් 7ක්. එහෙනම් මේ vlog එක මෙතෙන් එන්ට කරනවා. තවත් දවසක ලස්සන vlog එකක් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න. goodbye.